සුබ දවසක් වේවා. ඉතින් ඔයාලා වඩාත් ආදරෙන් පිළිගන්නවා කතාසර මගේ channel එකට. ඉතින් යාළුවනේ අපි මේ බලන්න හදන්නේ නොබතුව ප්‍රේමේ 6 වෙනි කොටස. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු මේ කොටස මොකද උනේ කියලා. දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. කතාව කියලා දස්සකුත් දාගෙන අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේම කතාවත් කොටසක් කරාම ඉක්මනට වෙනවා. ගිහින් එන්න සතුටින් පරිස්සමින් ඉන්න. අයුද්ධ කෙල්ලගේ ගත මතින් ඉවත් වුණාට පස්සේ කෙල්ල දෙවි නාන කාමරේට. අපොයි දෙයියනේ. ඒ මොකක්ද උනේ? කෙල්ල තමන්ගෙම ඇහුවේ කෙඩපතින් පින ඇය දෙසම බලාගෙන. ඇගේ අතැඟිලි කපුල් පුරාත් කෙල පුරාත් එහෙ මෙහෙ ඇදුනේ අයුද්ධක සිපගෙන මතක් වෙද්දී. මේ ලොකු අයියා නම් මට එක එක ඒවා කී එයා කරන්නේත් ලැජ්ජ නැති වැඩ. මං වගේ පොඩි කෙල්ලට පාඩුව ඉන දෙන්නේ නැනේ තියෙන මනමාලකමට. අයුද්ධට සිතින් දොස් කියා කෙල්ල හොඳට නාගත්තා. කොහේ හරි යන්න ඕනේද? කෙල්ල එළියට ආවම කොල්ල ඇහුවේ ඔහුත් නාන කාමරේට යන්න හදන ගමන්. එහෙම ඕනේ නෑ. ඒත් ඉතින් බීච් එකට යන්න මං ආසයි. කෙල්ල කිව්වා අයුද්ධ කැස් දිහේ නොබලා. මං නාගෙනවිත් එකගෙන යන්නම්. අයුද්ධ නාගෙන එනකම් කෙල්ල ලෑස්ති වුණා. හරිද? හරි. එහෙනම් මට කිරි කෝප් එකක් හදලා ඔයත් කැමති දෙයක් හදාගෙන බොන්න සුදු බබා. පහලට ගිහින් කාලා අපි යමු බීච් එකට. හංසි තවමත් උන්නේ අයුද්ධගේ මූණ හංගගෙන. ඒ නිසාම කෙල්ල පැටි අයුද්ධ දිහා බැලුවේ නෑ. අයුද්ධට හංසිගේ මේ නිසා තේරුණත් අයුද්ධ ඒකනේ කෙල්ලට ඇඟෙව්වේ නෑ. තාම ලැජ්ජාවෙන් ඇත්තේ. අයුද්ධ සිතුවේ බීච් එකට යන ලෑස්ති වෙන අතරතුර. කෙල්ල හදලා දීපු කිරි කෝපි එකක් දීලා අයුද්ධ කෙල්ල එකම පහලට ගිහ උදේ ආහාරය ගන්න. හංසි අයුද්ධට ඉදිරිපසට ඉඳ ගන්න හදලත් ආයෙ මොහොකින් දකුණුපස ආසනයෙන් ඉඳගත්තේ ඉදිරිපස ආසනයෙන් ඉඳගත්තා මේ දැස්වලට කෙල්ල ඇයිව හසු වෙන බව මතක් වුණ නිසා. එක වදනක්වත් හොමාරු කරගන්නේ නැතුව උදේ ආහාරය ගත්ත දෙන්න පියමැන්නේ මුහුදු වෙල දෙසට. මොකද පිට්ටු ගිරලා වගේ ඉන්නේ? අයුද්ධ ඇහුවේ තමන් සමග නිහඬවම සමාන්තරව පියනගෙන හංසිගෙන්. මොකුත් නෑ. මම උදේ විහිළුවක් කළේ. තුරුලලා නිදාගත්ත ඇර වෙන මොකුත් කළේ නෑ තමුසේ. ඔය ඇත්තමද? කෙල්ල ඇහුවේ අඩියට දෙකට අයුද්ධගේ ඉස්සරහට පැනලා ඔහුට ඉදිරියෙන් හිටගෙන. මං දැනන් වුණා. මට ඒ තරම් අසහනයක් නෑ කියලා. ඔය සේරම බොරු කියලා මං දැනන් වුණා. කෙල්ල කිව්වේ සතුටින් උඩ පැන. ඔකට ඉතින් ඔච්චර උඩ පනින්න ඕනේද? නැතුව ඉතින් මගේ ආත්මගරුත්වනේ බේරුනේ. හංසි කිව්වේ සිතට දැනෙන සැනසීම නිසා සතුටින්. වෙරළ පුරා සතුටෙන් දුව බැනපු කෙල්ල ආපහු අයුද්ධ ළඟට ආවේ මහන්සියෙන්. යමු අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න. තමසේ තාම බබෙක් වගේනේ හැසිරෙන්නේ. මොලේ වැඩිලා නැහැ. අනේ මේ මගේ මොලේ ගන්නට හැදිලා තියෙන්නේ. හරිද? දැන් ඔය මට අරන් දෙනවා කිව්ව අයිස්ක්‍රීම් එක අරන් දෙන්න. අයුද්ධ කෙල්ල වෙක්කගෙන ගිය අයිස්ක්‍රීම් අරන් දෙන්න. මේ කඩවසම් තරුණියා දෙසට අවට සිටි ගැහණු ළමුන් කිහිප දෙනෙකුගේ මේ දැස් යොමු වෙන අයුරු හංසි දැක්කා. කෙල්ලගේ හිතට ආවේ කේන්තියක්. ඇඟපත තියෙන හැන්ඩියට පාර බහින්න බැරි මේ නැට්ටිච්චියෝ එක. තනියම නම් කමකුත් නැහැ. වයිෆ් වුණ මම ළඟ ඉඳන්දිනේ මුන් ලොකෝයට බැනි හලන්නේ. කේන්තියෙන් එහෙම හිතපු කෙල්ල අයුද්ධගේ අත කෙලිලා ඔහුගේ බාහුවකට කම්මුල තියාගත්තා. ඒ පාර මේකිට මේ මොන මගුලක් කළාද ඇඟේ ඇතිල්ලෙන්නේ නැන්නේ. මයාට අඳුකොළ වගේ වුණ මාව මේ තරම් ඉක්මනට කිරිභාජනය උනේ මොකද? එහෙම හිතන ගමන් අයිස්ක්‍රීම් දෙකේ මුදල් ගෙවද්දී අයුද්ධ දැක්ක අසල සිටපු තරුණියන්න. මේකයි මේ. අනේ අම්මේ සුදු බබා උඹෙත් ඉරිසියාවේ. මෙන්න. අයුද්ධ කෙල්ලට අයිස්ක්‍රීම් එකක් දීගු කළා. තමුසිට එහෙන ජෙලස් නේද සුදු බබා? ඇයි මොකටද? අතන හිටපු සුදු කෑලි ටික මට බැල්ම දාද්දී මං දැක්ක තමුසිගේ ඇසලෙන් ගිනි පිට වුණ හැටි. ඇත්තටම ඇයි ආදරේට කියලාද හිතුවේ? අනේ නෑ ලොකු අයියේ. එතන උන සගබඹරයා බෙල්ල එල්ලගෙන මාව ඩිවෝස් කරන්න හැදුවොත් එහෙම මේ තරම් අඩු වයසකින් මම කොහොමද ඩිවෝස් වුණ ගෑණියෙක් වෙන්නේ? එතකොට මගේ තත්ත්වයට මොකද වෙන්නේ? ඒ නිසා මං තීරණය කළා නමට හරිනේ කසාති රැක ගන්න. ඒකයි නැට්ටිච්චයන් රැව්වේ වෙන දෙයකට නෙවෙයි. ඒකත් එහෙමද? හාකෝ අයුද්ධ කිව්වේ කෙල්ල කියපු දේවල් පිළිගත්ත විදිහට. මොනවා වුණත් හංසයක ගෙවන තප්පරයක් වුණත් අයුද්ධගේ සිතට ගෙනාවේ සතුටක් සැනසීමක්. හංසගේ කටකාර කතාවලට දඟකාරකම් වලට අයුද්ධ සිතේටින් ආස කළා. මද සමයට නියම වෙලා තිබුණ දින දෙක කෙවිලා ගිය වේගෙන්. අයුද්ධ නම් ගොඩක් වෙලාවට ලැප්ටොප් එක දිග අරගෙන ඔෆිස් එකේ වැඩ කළා. දවල් 2 වෙනකොට රූපලාවන්‍ය ශිල්පිනිය හෝටලේ වෙත පැමිණේ අයුද්ධගේ නිවසට ඒව කැඳාගෙන යන්නට සෝදානම් කරන්න. ඉන්දියානු ක්‍රමයට මෙරුන් පැහැති ලෙහෙංගාවකින් සැරසුණු කෙල්ලක තිබුණේ අමුතුම ලස්සනක්. හවස 6 වෙන විට ඕන අයුද්ධගේ නිවසට පැමිණියේ රතු පාටින් සැරසූ මංගල රථයකින්. විශාල අමුත්තම් පිරිසක් නොමැති වුණත් අයුද්ධගේ නිවසේ තිබුණ අලංකාර ලෙස සරසලා. කෙල්ලයි කොල්ලයි වාහනෙන් බහිද්දිම සඳය රතු මල් දාපු වතුර වීදුරක් අරන් ඉස්සරහට ආවා.
මගේ හිතේ තිබුණ බර සැහැල්ලු කළාට මගේ මණිකට පින්පුතේ සන්ධ්‍යා කිව්වේ කෙල්ලගේ මුහුණ සිප ගන්න ගමන්. කෙල්ලව දැක්කම නිරෝෂායි රොෂාන්ගේ කඳුළු අලුත් වුණා. හරිම ලස්සනයි මැනික. ඔයා රතු පාට රෝස මලක් වගේ. නිරෝෂා කිව්වේ කෙල්ලව තුරුළු කරගෙන. අයුද්ධවයි හංසවයි පිළිගන්න උත්සවයට සරණයි විජයනායකයි දෙන්නම ඇවිත් හිටියත් මනුෂි ඇවිත් උන්නේ නෑ. කොහොනෙන්ද මනුෂි ආවේ නැද්ද? නෑ පුතා මනුෂිගේ හිතට හරි නෑ. ඇත්තටම කෙල්ල දුකෙන් ඉන්නේ. හරිනම් අද මෙතන හංසි වෙනුවට ඉන්න ඕනේ එයානේ. කොහොම වුණත් ඉරණමේ තියෙන විදිහටනේ හැමදේම වෙන්නේ. ඔය දෙන්න සතුටින් ඉන්න. මනුෂිට ඇගේ සතුට අහිමිවීම ගැන තරමක කනස්සල්ලක් සරලගේ හිතේ තිබුණත් ඇය නව යුවතිපතින්ට සුබපැතුවේ හදවතින්ම. මොකද බං උනේ හනිමුන් එක හොඳද? අනුහස් ඇව්වේ අවදේ කනට ලං වෙලා. හනිමුන් එක මගෙන් කුණුහරුප අහගන්න එපා යකෝ. දැනගන්න ඕනෙම නම් අර ඉන්නේ ඇඹරේ ඇඹරේ උඹේ හංසි බබා ගිහින් අහගනි. ඉදහංකෝ මං අහගෙන එන්නම්. අනුහස් එහෙම කියලා නිරෝෂායක ලොකු කතාවක් උනේ කෙල්ල ගාවට ගියා. හංසි බබා පොඩ්ඩක් එනවා. අනුහස් කෙල්ලගේ අතින් අල්ලන් කෙල්ලව ටිකක් එහාට එක්කගෙන ගියා. ඇයි පොඩි අයියේ මොකද? මේ හනිමුන් එක හොඳද? ඇයි ඔය එක ලොකු අයගෙන් ඇහුවේ නැද්ද? ඇහුවා. ඌකෝ තමසකින් අහගන්න කියලා. කියනවාකෝ. මොන හනිමුන් දානේ? අපි හරියට කතා කරලවත් නැහැ. විකාර කියවන්න එපා. සිරාවටමද කියන්නේ? නැතුව ඉතින්. එහෙම කියලා කෙල්ල ගස්සගෙන ආපහු නිරෝෂකාවට ගියා. මොකද්ද බං අයියේ? ඒකේ ගෙදරින් ගිය විදිහටම ආපහු ඇවිත් තියෙන්නේ. ඔව් ඇයි උඹට අමාරුද? නෑ ඉතින්. උඹේ ওই නංගි බබාට ඒඩ්ස්ලු. මොකක්? එයා තමා කිව්වේ. ඉතින් මම මොකටද බං ලෙඩ හදාගන්නේ? මම මගේ පාඩුවේ වුණා. හංසි බබා එහෙම කිව්වද? නැතුව ඉතින් මේ කියකෝ කන්නේ පෑ මේ කිව. මේ අයියා ඔහොම නම් ඉඳලා බෑ බං. මොකක් හරි ගේමක් ගහලා කෙල්ලව සෙට් කරගන්නවකෝ. මොකටද බං? කවදම හරි ආදරේ හිතුන දවසට මගේ ගවට එයිනේ. එතකන් ඔහම හිටපු ආවේ. මේ තෝවා අම්ම එක්ක එහෙම කියනව නෙවෙයි හරිද? එයා මොනවා හරි හිතන් ඉන්නවනම් ඒ විදිහට හිතාගෙන ඔන්න ආවේ. අයොද්දි කිව්වේ නැති ප්‍රශ්න ඇති කරගන්න උමන නැති නිසා. සාදේ අවසන් උනේ මධ්‍යම රාත්‍රියත් පහ වුණාට පස්සේ. අද ඉඳන් අයොද්දගේ කාමරේ ඇගෙත් කාමරේ වල නිසා කෙල්ල සන්ධ්‍යා එක ගියේ අයොද්දගේ කාමරේට. ඔයාගේ බඩු මේ කාමරෙන් තියාගන්න මැනික. අද ඉඳන් මේ කාමරේ වගේම මේ මුළු ගේම ඔයාගේ. හැම මොහොතකම සතුටින් ඉන්න. එහෙම කියපු සන්ධ්‍යා කෙල්ලව තනි කළ කාමරෙන් ගියා. කලින් දවසේ වගේම හිසට ගහලා තිබුණු කටු ටික පුළු පුළුවන් විදිහට ගලවපු කෙල්ල ඊළඟට ඔට්ටුනේ ජැකට් එක ගලව ගන්න. ජැකට් එක පිටිපස්ස කෝඩ් නූලකින් ගැට ගහලා තිබුණ නිසා කෙල්ල හෙට මෙහෙට ඇඹරුනේ ඒක ගලව ගන්න. අයොද්දේ කාමරේට ආවේ වෙලේ. කොල්ලා විනාඩියක් විතර බලන් වුණ කෙල්ල එහාට මෙහාට ඇඹරෙන විදිහ. වචනයක්වත් කතා නොකරපු අයොද්දේ කෙල්ල පිටිපස්සට ගිහින් හිමින් සැරේ සික්සැක් ක්‍රමයට පිටපුරා තිබුණු කෝඩ් නූල ගැලෙව්වා. අයොද්දේගේ ස්පර්ශයට ගතපුරා සිහින් විදුලියක් දුවද්දී කෙල්ල හුස්ම පවා නොඅල්ලෝන්නේ අයොද්දේට වෙනසක් තේරෙවි කියලා හිතලා. කෝඩ් නූල ගලවපු අයොද්දේ හංසින් නොහිතපු මොහොතක ඇගේ නිරුවත් පිටමැද සිපගත්තා. කෙල්ල හැකිලිලා ගියේ කිසිදා නොවිදියේ නුහුරු හැඟීම දරා ගන්න බැරිකමට. වොෂ් එකක් දාගෙන නිදා ගන්න හංසි බබා හුඟක් රැ වෙලා. කොල්ලගේ යද්දී ජැකට් එකේ ලැම මැදට දෑතිල තද කරගෙන කෙල්ල හිතට බිමට බර කරන් හා කිව්වා. හංසිට නොදැනුණාට අයොද්දේගේ මේ හැසිරීම යුවතියගේ හදවතේ ප්‍රේමදොරටු හිමි හිමි නිවිර කරමින් තිබුණා.